ඔයා ඇත්තටම දියුණු වෙන කෙනෙක්ද? නැත්තම් ඔයාටත් නොදැනීම ඔයා හිර වෙන කෙනෙක්ද? මේ ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ ඔයාගේ දිනපතා පුරුදු ඇතුලේ. හැබිට්ස් ඇතුලේ. ලොකු පඩියක් ලැබුණා කියලා කෙනෙක් පොහොසත් වෙන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ ඔයාගේ සල්ලි මැනේජ් කරන විදියට අනුව. මේ පුරුදු හතර ඔයාගේ ජීවිතේට ගලපලා බලන්න. අංක 1. පඩිය ආපු ගමන් කොටසක් ඉතුරු කරනවාද? වියදම් කරලා ඉතුරු වෙන දේ නෙවෙයි. පඩිය ලැබුණු ගමන් මුලින්ම කොටසක් ඉතුරු කරලා ඒක ඔයාගේ අනාගතය වෙනුවෙන් වෙන් කරන්න ඕන. අංක 2. වියදම් සටහන් කරනවාද? සල්ලි කොහෙට යනවද කියලා දන්නේ නැති කෙනෙක්ට කවදාවත් සල්ලි පාලනය කරන්න බෑ. ඔයා කරන පුංචිම වියදම් පවා ඔයා සටහන් කරන්න පුරුදු වෙන්න ඕන. අංක 3. අනාගතය ගැන සැලසුමක් තියනවාද? හදිසි අවස්ථාවකට හරි මුදලක් වෙන් කරලා තියනවාද? නැත්තම් පඩියෙන් පඩිය ජීවත් වෙනවද? සැලසුමක් නැති ජීවිතේ හැමදාම තියෙන්නේ ස්ට්‍රෙස් එකක්. අංක 4. අලුත් ආදායම් මාර්ග ගැන හිතලා තියෙනවද? එකම එක රස්සාවකින් එන පඩිය මත යැපෙන එක ලොකු අවදානමක්. ඔයාගේ ආදායම් වැඩි කරන්න අලුත් ක්‍රම ගැන නිතරම හිතන්න ඕන. මූල්‍යමය නිදහස, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ එක රැයකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ දිනපතා පුරුදු වල එකතුවක්. ඒක ඩිසිප්ලින් එකක්. පුංචි පුරුද්දක් වෙනස් කළොත් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න පුළුවන්. මම කිව්ව පුරුදු 4න් ඔයාට තියෙන අඩුම පුරුද්ද මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ සරල මූල්‍ය උපදෙස් දැනගන්න ෆලෝ කරන්න අපේ SL Financial Freedom page එක.